Vlogs YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ගිනි ගණන් දීලා කඩෙන් අයිස්ක්‍රීම් ගෙනාපු කාලේ දැන් ඉවරයි. ඉතින් අද බලමු අපි රසම රස අයිස්ක්‍රීම් රෙසිපි එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ ද්‍රව්‍ය ටික තමයි ඕන වෙන්නේ. කලින් දවස් මේ ටික අපි සූදානම් කරගෙන පහවදා තමයි මම මේ හදන්නේ. මේ පොල් කිරියකේ උඩ මිදිලා තියෙන පොල් කිරි ටික තමයි අපි ගන්නෙ. දීර ටික ගන්නෙ නැහැ. ඒ ටිකයි අලිගඩ පෙර ටිකයි අවශ්‍ය පමණට සීනි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ හුක්කුවට. ඊට පස්සේ අපි දැන් මේක කප් එකකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. කලින් ෆ්‍රීස් කරගත්ත අයිස්ක්‍රීම් ටික අපි ආයෙත් අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාලා ආයෙත් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ ආයෙත් අපි මේක ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. එතකොට තමයි මේ අයිස්ක්‍රීම් එක හැදෙන්නේ. මේ අයිස්ක්‍රීම් එක ඔන්න දැන් අපි හදලා ඉවරයි. අපි බලමු දැන් රස කොහොමද කියලා. කඩෙන් ගත්ත අයිස්ක්‍රීම් එකක් වගේම රසට ලස්සනට තියෙනවා. ඉතින් ගිනි ගණන් දීලා කඩෙන් ගන්න අයිස්ක්‍රීම් වගේ නෙමෙයි මේක. මාරම රසයි. ඉතින් මම කිව්වට ඔයාලත් මේක හදලා කාලම බලන්න ඕනේ රෙසිපි එකක්. ඉතින් මේ වගේ තවත් අලුත් රෙසිපි එකකින් හමු වෙනකල් ගිහින් එන්න. මගේ SL Vlogs YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.